ලෝකයේ තියෙන ආරක්ෂිතම අහස හිමි රට ඊශ්‍රායලය කියලා අපි හැමදාම ඇහුවා. අයන් ඩෝම් එකෙන් 99%ක් මිසයිල් පසුගිය කාලේ නැවැත්තුවා. හැබැයි අද ඒ සුපිරි තාක්ෂණය ඉරාන මිසයිල් හරහා අසරණ වෙලාද? ඇයි මේ දවස්වල මිසයිල් වැල නොකැඩී බිමට වදින්නේ? අද වීඩියෝ එකෙන් අපි මේ රහස කොටස් 5කට කඩලා බලමු. 1. ලෝකෙම රැවටුණු අයන් ඩෝම් 9 රහස. 2. ඉරානයේ පාවිච්චි කරන උගුල. 3. ඩොලර් 20000ද ඩොලර් මිලියනයද? 4. ශබ්දයේ වේගයේ පර්ධන ඉරාන ෆැටා මිසයිල ඇත්තක්ද? 5. අන්තිම සහ භයානකම කරුණ 99%ක් සක්සස් කියන බොරුව. මේ පහම බැලුවම ඔයාට තේරෙයි මේ යුද්ධය ඇතුලේ අපි නොදන්න ඇත්ත මොකක්ද කියලා. අයන් ඩෝම් කියන්නේ ඇත්තටම මොකක්ද? හැමෝම හිතන්නේ අයන් ඩෝම් එකෙන් ඕනම මිසයිලයක් නවත්තනවා කියලා. හැබැයි ඇත්ත මේකයි. අයන් ඩෝම් එක හදලා තින්නේ ගෙදර හදන රොකට් වගේ පොඩිව නවත්තන්න. ඉරානයේ එවන බැලිස්ටික් මිසයිල නවත්තන්න අයන් ඩෝම් එකට බෑ. ඒකට ඕනේ ඇරෝ 3 වගේ පද්ධති. ඉතින් අහස ආරක්ෂිතයි කියන එක ඒක ලොකුම මිත්‍යාවක් විතරයි. ඉරානයේ පාවිච්චි කරන උගුල මේක හරියට ඒක ගෝල් රකින්න කෙනෙක් ඉන්න වෙලාවක එකපාර බෝල 100ක් එල්ල කරනවා වගේ වැඩ. අයන් ඩෝම් එකේ එක බැටරි එකකට එකවර හැසිරවිය හැකි මිසයිල් ප්‍රමාණයක් තියෙනවා. ඉරානය කරන්නේ එකපාර මිසයිල් සහ ඩ්‍රෝන 200ක් විතර වෙන එක. එතකොට පද්ධතිය කන්ෆියුස් වෙනවා. සමහර මිසයිල් පද්ධතිය මගහැරලා බිමට වදින්නේ අන්න ඒ නිසයි. ඩොලර් 20000ද ඩොලර් මිලියනයද? ඊශ්‍රායලයට ඕන තරම් සල්ලි තියෙනවා. ඒ නිසා මිසයිල් විදලා බේරෙන්න පුළුවන්. ඒත් ඇත්ත මේකයි. ඉරාන ඩ්‍රෝන් එකක් ඩොලර් 20000යි. ඒක නවත්තන්න විදින මිසයිල් ඩොලර් මිලියන 3ක්. එක රැයකින් ඊශ්‍රායලයට ඩොලර් බිලියන 1.5 විතර වියදම් වෙනවා. තාක්ෂණය තිබ්බත් සල්ලි නැති වුණොත් අහස අනාරක්ෂිත වෙනවා. ශබ්දයේ වේගයේ පර්ධන ඉරාන මිසයිල්. ඉරානය කියනවා එයාලට ෆැටා කියලා ශබ්දයේ වේගය වගේ 15 ගුණයක් වේගයෙන් යන මිසයිල් තියෙනවා කියලා. ඒත් ඇත්තටම මෙච්චර වේගයෙන් එන මිසයිලක් හඳුනගන්න රේඩාර් පද්ධතිය වලට ලැබෙන තත්පර කීපයයි. ඒ කාලය ඇතුළත ප්‍රතිපහාරයක් එල්ල කරන එක තාක්ෂණිකව ගොඩක් අමාරු වැඩ. ඒ නිසා තමයි ඊශ්‍රායලය හයිටෙක් රේඩාර් වලටත් මේවා මගහැරෙන්නේ. 99%ක් සක්සස් වීමේ රහස. ඊශ්‍රායල් හමුදාව කියනවා 99%ක් නැවැත්තුවා කියලා. හැබැයි ඒක මාක්‍රින්නයක් වෙන්න පුළුවන්. මිසයිල 100කින් 99%ක් නැවැත්තුවත් ඉතුරු වෙන එක මිසයිලේ වැදෙන න්‍යෂ්ටික මධ්‍යස්ථානයකට හරි ගුවන් හමුදා කඳවුරකට හරි නම් ඒක 99%ක සාර්ථකත්වයක් නෙවෙයි නේද? 100%ක් පරාජයක්. වීඩියෝ එකෙන් පේන හානිය සහ රජය කියන කතාව අතරේ තියෙන මේ ගැටුම තමයි ෆැක්ට් ෆ්‍රික්ෂන්. ඉතින් දැන් ඔයා දන්නවා අයන් ඩෝම් එක අසාර්ථක වෙන්නේ ඇයි කියලා. තාක්ෂණය කොච්චර දියුණු වුණත් ඒක පරද්දන්න පුළුවන් තවත් තාක්ෂණයක් ලෝකෙ කොහේ හරි හැදෙනවා. මේ මගේ ෆැක්ට් ෆ්‍රික්ෂන් channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. මේ වීඩියෝ එක ඉතාමත් කෙටි වෙන්න පුළුවන්. ඒත් ඉස්සරහට මම මීට වැඩිය හොඳ කරුණු සහිත විස්තරාත්මක වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එතකල් අපිව subscribe කරලා තියාගන්න.